සෑම දිනම ධම්මකාය විහාරස්ථානයේට සාදරයෙන් පිළිගනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මකාය විහාරස්ථානය ඒ ප්‍රධානතම ඉගැන්වීම වන්නේ භාවනාවයි. මේ භාවනාව තුළින් ඔබට ඔබගේ කායික මානසික සුවය වර්ධනය කර ගැනීමට හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ධම්මකාය විහාරස්ථානයේ සිටින සියලුම සමාජිකයන් පැය අඩුම තරමේ පැය දෙකකට වඩා කාලයක් භාවනා කළ යුතුයි. ඉතින් මේ භාවනාව කරන්නේ අපේ ප්‍රථමයෙන්ම අපේ කය සැහැල්ලු කර ගැනීමයි. ඉන් අනතුරුව අපගේ මනස බාහිර අරමුණු වලින් අදහස් වලින් නිදහස්ව මානසික සැහැල්ලුවෙන් තමන්ගේ මනස පවත්වා ගැනීමයි. මේන් කරන්නේ කියන්නේ අපේ මනසේ තිබෙන කායික සියලු අවයවයන්ම කයේ තිබෙන සියලුම අවයවයන්ම සැහැල්ලු කරනවා, නිදහස් කරනවා. නිදහස් කරන්නේ අපේ මනසෙන් අපිට පුළුවන් ආකාරයේ හොඳ ආසනයක් පරිසරයක් අපි වාඩි වෙලා ඉන්නට ඕනි භාවනා කිරීමට පෙර. නැත්නම් අපිට අපහසු තැනක අපි භාවනා කරන්න ගත්තොත් එහෙම අපිට භාවනා කරන්නට අමාරුයි. ඒ නිසා හරිය නිදහස් නිස්කලංක පරිසරයක භාවනා කළ යුතු වෙනවා. එහෙන් භාවනා කරනකොට අපිට ඊළඟට තමයි අපේ මනස ගැන අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නේ. මේ මනස ගැන අවධානය යොමු කරනකොට අපි විශේෂයෙන්ම ධම්මකාය භාවනාව මගින් අපි කරන්නේ ශරීරයේ මධ්‍යස්ථයට සිත ගෙන ගැනීමයි. ඒ කියන්නේ ශරීරයේ අපේ පෙකණියට ඇඟිලි පුරුක් දෙකකට එළින් තමයි මේ අය ශරීරයේ මධ්‍යස්ථානයේ විදිහට හඳුන්වන්නේ. ඉතින් මෙතන ඉඳන් අපිට පුළුවන් අපගේ මනස සැහැල්ලු කර ගැනීමට. එහෙම සැහැල්ලු කරගන්නේ මොනයම් වූ අරමුණක්. එහෙම නැත්නම් අපිට පුළුවන් ධම්මකාය විහාරස්ථානයේ වෙනින් අපි ක්‍රිස්ටල් බෝලයක් අරමුණු කරනවා. එහෙම නැත්නම් බුද්ධ ප්‍රතිමාවක් අපි අරමුණු කරනවා. එහෙම නැතිනම් ඔබට පුළුවන් ආකාරයේ ඔබ කැමති තැනක පරිසරයක නිස්කලංකව වාඩි වෙලා ඉන්නක් වෙන ඔබගේ මනසෙන් ඔබට දකින්න පුළුවන්. දැකලා ඔබගේ මනස නිදහස් කර ගැනීමට පුළුවන්කමක් තියෙනවා. මේ මනස නිදහස් කළ විට අපිට ටිකෙන් ටික අපි මේ බාහිර සමාජයත් එක්ක නැත්නම් අපි දෛනික ජීවිතය තුළදී අපි නොදැනුවත්වම අපේ මනසට නොයෙකුත් කාරණා නොයෙකුත් දේවල්, ඒ කියන්නේ අපි දෛනික ජීවිතයේදී අපිට හමු වෙන පුද්ගලයන්, ඒ අයගේ කතාබහන් තුළින්දී සිදුවෙන අපහසුතාවයන්, ඒ වගේම අපි කැමති දේවල් අපිට ඒ දේවල් ලබා ගන්නට ඕන වෙනකොට නොයෙකුත් අරමුණු ඔස්සේ අපේ මනස ගලාගෙන ඇදීගෙන යනවා. මේ ගලාගෙන ඇදීගෙන යන මනස මොහොතකට නවත්තලා සංසුන්ව සැහැල්ලුවෙන් ඉඳීමයි මෙතනින් සිද්ධ කරන්නේ. එතකොට එහෙම කරන්නේ අපේ මනස ටිකෙන් ටික මේ බාහිර අරමුණු වලින් නිදහස්ව විවේකීව සැහැල්ලුවෙන් මනස තැම්පත් කර ගැනීමයි. මොකද එහෙම කරේ නැත්නම් එහෙම අපිට අපි ගැන අපිට කිසිම විවේකයක් නැතුව අපිට අපිවම අමතක කරලා යනවා. හරියට අපි මේ මනසට විවේකයක් දෙන්නේ නින්දට යන්නක්. මෙන්න අපගේ මනස සැහැල්ලු කරන්නට ඕන. ඇස් දෙකත් පියාගෙන මනස සැහැල්ලු කරගෙන අපි පුරුදු වෙන්නට ඕනි අපගේ මනස බාහිර අරමුණු වලින් අදහස් වලින් තොරව හරි පිරිසුදු නිර්වෘල් මනසක් ඇති කර ගැනීමට අපි පුහුණු කළ යුතු වෙනවා. ඉතින් මෙතනදී අපි භාවනා කරනකොට ඔබගේ අරමුණු වලින් ඔබට අදහස් වලින් අරමුණු වලින් සිතුවිලි වලින් බැහැර වීමට අපහසු නම් ඔබට මන්ත්‍රයක් ලෙස නිරන්තරයෙන්ම ධම්මකාය අපි භාවිතා කරන මන්ත්‍රයක් තියෙනවා. මන්ත්‍රය තමයි සම්මා අරහං. මේ ඔබගේ මනසේ නොනවත්වාම දිගටම මෙනෙහි කරනවා. මෙහි මෙනෙහි කරනවත් එක්කම ඔබගේ මනස එක්තැන් වෙනවා, සැහැල්ලු වෙනවා.
ඉතින් මේ භාවනාව ප්‍රගුණ කරන ඔබට ඔබගේ මනස කායික සුවය මනස අපිට නිරන්තරයෙන්ම සැහැල්ලු කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඉතින් මම අද අදහස් ඔබ හැම දිනාටම මේ උතුම් වූ විහාරස්ථානයට ආපු එකේ අපි මොනවා හරි දෙයක් අපේ මනසින් අපි මේ ධම්මකාය භාවනාවෙන් ගෙනගෙන අපේ ජීවිතයට ප්‍රායෝගිකව ඇතුළත් කර ගැනීමට අපි හැම දිනාම දැන් මොහොතකට සූදානම් වෙමු.